හැමෝම පිළිගන්නවා මගේ ඊළඟ YouTube වීඩියෝ එකට. ඉතින් මම අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 7 වසරට අදාළ පළවෙනි පාඩමේ මම එදා කතා කර කොටසට අදාළ අනිත් කොටස. ඒක තමයි මඩ ගොවිතැන. අපිට මේ මඩ ගොවිතැන විවිධ නම් වලින් හඳුන්වන්න පුළුවන්. මඩ ගොවිතැන, කුඹුරු ගොවිතැන, ඒ වගේම තමයි වාරි ගොවිතැන කියලා කියන්නේ. එතකොට අපිට කතා කරන්න පුළුවන් මේ විදිහට ඔයාලා දන්නවා මඩ ගොවිතැන කියලා කියන්නේ මඩේ සිද්ධ කරන නිසා. ඒ වගේම කුඹුරු ආශ්‍රිතව සිද්ධ කරන නිසා කුඹුරු ගොවිතැන කියලා කියනවා. ඒ වගේම තමයි වාරි කර්මාන්තය වැව් මූලික කරගෙන සිද්ධ කරන නිසා අපි මේකට වාරි ගොවිතැන කියලා කියනවා. එතකොට එක ගමකට එක වැවක් කියන සංකල්පය යටතේ තමයි මේ වාරි ගොවිතැන කියන එක සිද්ධ කරගෙන ගියේ. එතකොට ඒ කාලේදී විශාල වශයෙන් වැව් කරපු රජ කෙනෙක් විදිහට අපිට මින්නේරිය දෙවියන් විදිහට හඳුන්වන මහසෙන් රජතුමා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ කුඹුරු ගොවිතැන සිද්ධ කරේ කන්න තුනකට අනුව. මොකද්ද? යල කන්නය, මැද කන්නය සහ මහ කන්නය කියන කන්න තුනට අදාළව. එතකොට අපිට මේක ඔප්පු කරන්න පුළුවන් සාධකයක් ගන්න පුළුවන්. සාධකයක් විදිහට ගත්තොත් පුරාවිද්‍යාත්මක මූලාශ්‍රයක් විදිහට අපිට ගන්න පුළුවන්. තෝනිගල ශිලා ලිපියේ සඳහන් කළ තියෙනවා අකලහස, මදහස, පිට දඩහස කියන කන්න තුන. ඒ වගේම තමයි අපිට මේ විදිහට ගොවිතැන් කිරීමේ ක්‍රමය, ඒ කියන්නේ මඩ ගොවිතැන සිද්ධ කිරීමේ ක්‍රියාවලිය අපිට මේ විදිහට හඳුනා ගන්න පුළුවන්. ඉස්සෙල්ලාම අපි කරන්නේ සීසානවා. සීසානවා කියන්නේ ගවයන් ලවා පස බුරුල් කර ගැනීමේ කාර්යය තමයි අපි සිද්ධ කරන්නේ. ඊළඟට වී වපුරනවා. වී වපුරනවා කියන්නේ මොකක්ද කියලා නම් ඔයාලා දන්නවා. ඒ වගේම තමයි අපි මේ ගොවිතැන ආරක්ෂා කරගන්න ඊළඟට විවිධ විධාන යොදා ගන්නවා. ඔයාලා දන්නවා මොනවද අපි මේ ගොවිතැන ආරක්ෂා කරගන්න කරන්න ඕන දේවල්. අපි මේ ගොවිතැන ආරක්ෂා කරගන්න නම් පොල් පිරිසිදුවීම, තෙල් පහන් තිරපත්තු කිරීම වගේ දේවල් සිද්ධ කරන්න ඕනේ. ඒ වගේම තමයි ඊළඟ ක්‍රියාවලිය ඊළඟ කොටසක් වෙන අපි මේකට උපකරණ පාවිච්චි කරනවා. අපි මේකට පාවිච්චි කරන උපකරණ විදිහට අපිට ගන්න පුළුවන් දේවල් තමයි ඔයාලා දන්නවා නගුල, උදැල්ල, දෑකැත්ත, පෝරුව, පොරු ලෑල්ල, මෙන්න මේ වගේ ගොවිතැන් ක්‍රමයේදී විශාල වශයෙන් මේ උපකරණ පාවිච්චි කරනවා කියලා අපිට දැක ගන්න පුළුවන්. වී බිස්ස කියන එකත් යොදා ගන්නවා මේ ගොවිතැන් ක්‍රමයේදී. වී තැම්පත් කරන්න තමයි, ඒ කියන්නේ ගොඩාක් කාලයක් වී ගබඩා කරලා තියාගන්න, ආරක්ෂා කරලා තියාගන්න තමයි අපි මේ වී බිස් පාවිච්චි කරන්නේ. තමයි අපිට හඳුනා ගන්න පුළුවන් කැකුළු සහල්, තැඹූ සහල් සහ නොතැඹූ සහල් කියලා ක්‍රියාවලියකුත් අපිට මේක තුලදී හඳුනා ගන්න පුළුවන්. අපි ඒක ගැනත් කතා කරමු. ඒ වගේම තමයි අපි මේ නොතැඹූ සහල් කොටා තමයි කැකුළු හාල් බවට පත් කරගන්නේ. මේ කැකුළු හාල් තම්බලා තැඹූ සහල් බවට පත් කරගන්නවා. මේ විදිහට තමයි අපි මේ කුඹුරු ගොවිතැනේදී හම්බ වෙන වී අපි සහල් බවට, අපි තැඹූ සහල් බවට පත් කරගන්නේ. මේ මඩ ගොවිතැනේදීත් අපි භාෂාවක් යොදා ගන්නවා. කමත, ගොයම් මැඩීම, ගොයම් කොළය වගේ වචන අපි යොදා ගන්නවා. එතකොට ඔයාලා දන්නවා, සාමාන්‍යයෙන් දන්නවා මේ වචන වල තේරුම මොනවද කියන්නේ. ගොයම් මැඩීම කියලා කියන්නේ ගොයම් පාගන එකට. ඒ වගේම තමයි ගොයම් කොළය කියලා කියන්නේ ගොයම් ගොඩ එකතු කරපු ගොඩට අපි හඳුන්වනවා ගොයම් කොළය කියලා. මෙන්න මේ වගේ වචන අපිට ගොවිතැන් ක්‍රමයේදී මඩ ගොවිතැනේදී හම්බ වෙනවා. ඉතින් මෙන්න මේ වගේ කුඩා ප්‍රමාණයක් තමයි අපිට මඩ ගොවිතැනේදී මතක තියාගන්න තියෙන්නේ. මම මේ ගොඩාක් ෂෝට් කරලා තමයි ඔයාලට කියා දුන්නේ. එතකොට මේ කවුලික් ටික පොඩියට ඔයාලට මතක තියාගන්න පුළුවන්. ඊළඟට මම ඔයාලා ඊළඟ වීඩියෝ එකකින් කියා දෙන්නම් කොහොමද ඔයාලා හරියාකාරව රචනා ප්‍රශ්නයක් ලියාගන්නේ කියලා. ඔයාලට අනිවාර්යෙන් මේ කොටස් ආශ්‍රිතව එනවා රචනා ප්‍රශ්න ලියන්න. ඔයාලා සමහර අය දන්නවත් ඇති, සමහර අය නොදන්නවත් ඇති. මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට කියා දෙන්නම් මේ කොටස් අනුව කොහොමද ඔයාලා නිවැරදිව රචනා ප්‍රශ්නයක් ගොඩනගා ගන්න කියලා.